ඒ තමයි learn to clap for others victory. අනිත් අයගේ ජයග්‍රහණයට පුතේ අපිට ගන්න පුරුදු වෙන්න. And I simply ask you this to do මම ඔයාලගේ මේක ඉල්ලනවා කරන්න කියලා ඔයාලගේ මේ ස්පෝකන් ක්ලබ් එකේදී පොඩි ඇක්ටිවිටි එකක් කවුරු හරි කරලා performance එකක් කරා ඔයාලට මම කියලා දෙන්න මොනවද කරන්නද? අත්පොඩියක් ගන්න කියලා නේ. That is something essential. ඒක අත්‍යවශ්‍ය දෙයක්. දැන් ඔයාලා දන්නවා මට ලොකු සතුටු විදින කාරණාවක් තියෙනවා පුතේ මේ උසස් පෙළ SFT ගුරුවරයෙක් ඉන්නවා උපුල් වීරසිංහ කියලා මම ගොඩක් අගය කරනවා ගුරුවරු දියුණු වෙනකොට. හරිද? ලංකාවේ ටියුෂන් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් ගුරුවරු ඉන්නවා මේ එකිනෙකාට පුදුම විදිහට ඉරිසියා කරනවා. හරිද? ගුරුවරු කියලා කියන්නේ පුතේ මේ සමාජයක් හදන පිරිසක්නේ. ඒතර ඒ පිරිසට එකිනෙකාට Tamanට වෛර කරන්නයි ඉරිසියා කරන්නයි තැනතර බයින්නයි ගන්න එක හරි වැරදි. I don't know personally උපුල් සර් මම පුද්ගලිකව අඳුරන්නේ නැහැ. හැබැයි එයාගේ මම දැක්ක ලස්සන විලා එකක් එයා අරගෙන තිබුණා පුතේ පර්චේස් කරලා තිබුණා. මම හිතන්නේ මේ ගුරුවරයා කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේ තැනට යන්න. ඉතින් ගුරුවරයෙක් පුතේ තැනකට එන්න පුදුමාකාර වෙහසක් අරගන්නවා. විශේෂයෙන්ම ප්‍රයිවට් ඉන්ඩස්ට්‍රි එකේ මේ ටියුෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ගුරුවරු. එතකොට මේ මුතුගල සර් දැන් මුතුගල සර් නම් මම පුද්ගලිකව අඳුරනවා. මුතුගල සර්ගේ මෙතන මේ පිලැස්සේ දැන් ගොඩ නැගෙන. ඇත්තටම ඒක දැක්කාම හරි සතුටක් මගේ හිතට එන්නේ මේ අපේ ශාස්ත්‍රයේ ප්‍රවීණ ගුරුවරු. එයාලා අපිට වඩා වැඩිමල්. ඒ වගේම සෑහෙන වැඩක් කරලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකට ළමයින්ගේ ප්‍රතිඵල අරලා තියෙනවා. ඒක ඇතුලේ පුතේ ගුරුවරයෙක්ගේ දියුණුව කියලා කියන්නේ ඒ ගුරුවරගේ පුද්ගලික මොකද්ද? කැපකිරීම. හැබැයි කී දෙනෙක් ඕක ඉරිසියා කරනවද? ටියුෂන් වලට කොච්චර මිනිස්සු බයිනවද? හැබැයි රිස්ක් එක අරගන්න කොච්චර නිදි මරලා එයාගේ විෂය ඉම්ප්‍රූව් කරගන්න පාඩම් කරලා මහන්සිලා වැඩ කරලා ටියුට්ස් හදලා ළමයි පළවෙනියට පටන් ගන්න 1000ක් 2000ක් වාඩි වෙන්නේ නැහැ ළමයි. එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් තුන්දෙනෙක්ගෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට කීයක් ඇවිල්ලා පන්ති නතර කරලා යනවද? කී දෙනෙක් පන්ති නතර කරනවද? ඇයි ආදායමක් නැති නිසා? සමහර ගුරුවරු ඉන්නවා පාසල් ගුරුවරු කවදාවත් ටියුෂන් ක්ලාස් එක පටන් ගන්න නැහැ. They don't like to get that risk. ලොකු වියදමක් කරලා පාඩු විඳින්න වේද කියලා. පුතේ ටියුෂන් ගුරුවරෙක් සාමාන්‍යයෙන් තමන්ගේ හරියට වැඩ කරන ගුරුවරෙක් අඩුම ගානේ 5 years අවුරුදු 5ක්වත් එයාලගේ ජීවිත කාලය කැප කරන්න ඕනේ පුතේ ලාභයක් කියලා දෙයක් ලබන්න. එකපාර ඔහොම බැහි වහිනවා වගේ එන්නේ නැහැ. හරිද? ඒතර මේ අවුරුදු 5ක් ඇතුළත ගුරුවරයෙක්ට තියෙන ලොස් එක කොච්චරයිද? ඒක ගැන කවුරුත් දන්නේ නැහැ නේ. මම කාර් එකකින් ආවේ නැහැ මේ ටවුන් එකට. හරි? මම මේ ටවුන් එකේ උගන්වනකොට මම බස් එකේ ගිහිල්ලා සෑහෙන කට්ටක් කාලා මේ පැත්තේ ප්‍රොජෙක්ටර් එක මේ පැත්තේ ලැප්ටොප් බෑග් එක ටියුට්ස් ටික ඔක්කොම එල්ලගෙන බස් එකේ ඇවිල්ලා පන්තිට ඇවිල්ලා ඒවා සෙට් කරලා දාඩිය දාගෙන පුදුමාකාර කට්ටක් කාලා මෙතෙන්ට ආවිද බැංක් ලෝන්ස් අරගෙන ෆිනෑන්ස් දාලා වාහන අරගෙන මාර්ම කට්ටක් අපි දන්නවා ඒ කට්ට ටියුෂන් ගුරුවරයෙක් කන්නේ. එහෙම ආරම්භ කරලා ගේම අතාරින්න නැතුව මේ තැනකට ඇවිල්ලා පුතේ ලස්සන ගයක් හදන එක ගුරුවරයෙක් වාහනයක් කරගන්න එක මම නම් හදවතින්ම සතුටු වෙනවා. කිසිම දවසක අනිත් මිනිස්සුන්ගේ වික්ටරි එකට ඉරිසියා කරන්න පුරුදු වෙන්න එපා. ඒවට වරදිනවා එතකොට. දැන් ළමයි ගාව එහෙම දිනවනේ some jealousy matters like that. ඔයාලා දන්නවනේ සමහර ළමයි ඉරිසියා කරනවා. They envy on others high scores. If somebody becomes first of the class, then he is easily envied by others. අනිත් අය ඉරිසියා කරනවා ඒ ළමයාට. මොනවා හරි දෙයකින් හොඳ කලර් එකක් පෙන්නනවා නම් එයාට ඉරිසියා කරනවා. උදේ ස්පීච් එකක් දැම්මම එයාට ඉරිසියා කරනවා. ඩාන්සින් රූම් එකේදී ඩාන්සින් වැඩිම perform කරන ළමයා ඉරිසියා කරනවා. Don't be that. එහෙම වෙන්න පුරුදු වෙන්න එපා. හරි? දැන් උපුල් සර්ගේ ගේ දැක්කම ඇත්තටම මට මතක් වුණේ මගේ ගේ මට එච්චර ලස්සන ගයක් නෑ පුතේ. මගේ ගෙදර තාමත් හදන්න අඩුපාඩු ගොඩාක් දෙනවා. හැබැයි මම ලස්සන ඇකඩමි එකක් හදලා දෙනවා ඔයාලට. ඒක මට සතුටු වෙන කාරණාවක්. ඉංග්‍රීසි කමියුනිටි ශ්‍රී ලංකා ඒක ඇතුලේ පුළුවන් තරම් මම ඩෙවලොප් කරලා තියෙනවා දේවල් මේක තවත් මම ගොඩනගනවා. මට ඒ වගේ ලස්සන ගයක් මගේ අම්මයි තාත්තයි එක්ක මම දැන් ජීවත් වෙන්නේ. මම මෙහෙම ලස්සන ගයක් තාම හදලා නැහැ. හැබැයි මට නැති වුණාට මම හදවතින්ම සතුටු වෙනවා සුප්‍රාතනවා. ඒ වගේ ගුරුවරුන්ට තවත් හරියන්නේ කියලා. තේරුණාද? මුදුගලස ළඟදීම එයාගේ ගේ විවෘත කරයි මම ඉන්වයිට් කරේ නැතත් මුදුගලසට කිව්වා සර් ගේ ඕපන් කරනවා මම ඇවිල්ලා ඔයාලට කතා කරලා විශ් කරලා යන්න එනවා කියලා. හරි? අපිට පුළුවන් වෙන්න ඕනේ අනිත් මිනිස්සුන්ගේ දියුණුව දැකලා පුතේ ඒකට අත්පුඩි ගන්න. ඒතර ඔයාලගේ ටයිම් එක කොයියම් වෙලාවක හරි. එතකොට ගුරුවරයෙක් දියුණු වීම කියලා කියන්නේ පුතේ එයාගෙන් ළමයි 1000ක් විතර ඉගෙන ගන්නවා. දැන් අපිනුත් එහෙම ළමයි 1000ක් විතර ඉගෙන ගන්න මිනිමම්. හරිද? මිනිමම් ළමයි 1000ක් විතර ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ ළමයි ඉගෙන ගන්න ඕනේ පුතේ. එයාලට ඉගෙනගෙන ඉහළට යන්නත් පුළුවන් නැත්තම් වැඩ කරන්න නැතුව විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒතර ගුරුවරයෙක්ට පුළුවන් ඔය ටර්නින් පොයින්ට්ස් එක හදලා දෙන්න. ගුරුවරයෙක් කියලා කියන්නේ ළමයින් පිරිසක් අරගෙන එයාලට අධ්‍යාපනය දෙන පුද්ගලයෙක්. එයාගේ දියුණුවට කවදාවත් කිසිම කෙනෙක් ඉරිසියා කරන්න හොඳ නැහැ.
විශේෂයෙන් මම දන්නවා ජර්මන් වල the highest paid job is teaching. ජර්මන් වල ජර්මන් ටීචර්ස්ලා තමයි රටේ වැඩිම වැටුපක් අරගන්නේ. බිස්නස්මන් ලයින් පුළුවන්. හරිද? නමුත් ගුරුවරුන්ට වැටුපක් විදිහට වැඩිපුර ගන්න ගුරුවරුන්ට. ඇයි ඒ? මොකද ගුරුවරු තමයි පුතේ රටේ විෂන් එක තීරණය කරන්නේ. ඉගෙන ගන්න ළමයි පිරිසක් ඕනෑම වෘත්තියක ඉගෙන ගන්න ගුරුවරු. ඉතින් ගුරුවරුගේ දියුණුවට අපි සතුටු වෙන්න ඕන. ඉතින් මම මේක ඇත්තටම මේකත් මේ ප්‍රකාශ කරන්න ඔයාලට මේ ක්ලාස් එකේ මේ කියන්න හිතුවේ. ඒක දැක්කට පස්සේ මට හරිම සතුටක් ඇති වුණා පුතේ. පුද්ගලිකව මම මගේ කතාව කිව්වා. මගේ ශේෂ්ත්‍රයේ ගුරුවරු වාහන ගන්නකොට මගේ යාළුවෝ වාහනය ගන්නකොට මම අඩුම ගානේ එයා ෆ්‍රෙෂ්නර් එකක් හරි ඒකට දීලා චාර්ජර් එකක් හරි දීලා විශ් කරපු මිනිස්සෙක්. හැබැයි ඒ කාලේ මට එක වාහනයක්වත් තිබුණේ නැහැ. මම වාහන ගන්නකොට දැන් මම පදින වාහනේට කලින් වාහන අර ගන්නකොටත් මමට ඇවිල්ලා පුද්ගලික විශ් කරපු දේ ඉතාමත්ම සීමිතයි. මේ අතේ ඇඟිලි පහටත් අඩු යාළුවෝ ප්‍රමාණයක් විතරයි. ගුරුවරු ප්‍රමාණයක් විතරයි. සමහර අය දැක්කේ නැහැ වගේ යනවා පුතේ. ඇයි එහෙම කරන්නේ? මට වාහනයක් නැතිකොටත් මම අනිත් අයගේ දිනුව දැකලා සතුටු වෙච්ච පුද්ගලයෙක්. Train your mind. Train your heart to do so. එහෙම කරන්න ඔයාලගේ හිත නැත්තම් හදවත හදාගන්න. හරිද? එතකොට there will be a time that others clap on you. ඔයාලගේ වික්ටරි එකට අනිත් අය clap කරන time එකකුත් ඒ. ඔබනේ උගුල් වීරසිංහ සර්ගේ ගෙදර වීඩියෝ එක දැකපු ඇද උස්සා? right. That's it. ඒ වගේ achievements දාන්න ඕනේ. එතකොට තමයි අනිත් ගුරුවරුත් එකෙන් motivate වෙන්නේ. ඒ තැනට යන්න පුළුවන් හැමෝටම. හරි? well it's not just a house. නිකම්ම නිකන් ගෙදරක් විතරක් නෙවෙයි ඒක. ඒක විලා එකක්. I love that.